දැන් මෙන්න මේ තොරතුරු ගත්තට පස්සේ තොරතුරු sannivedana කරනවා කියන්නේ මොකද්ද? මම සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔයා බලන්න එදිනෙදා ජීවිතයේ තියෙන උදාහරණ සරල විදිහට මම ඔයාලට කියලා දෙන්නම්. හරි? පුතේ මේ ඔයා හිතන්න මම ඔයගොල්ලන්ගේ පැත්තේ ඡන්දය ඉල්ලන්න එනවා කියලා. හරි. ඔන්න මම ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලන්න එනවා. ඔන්න මම දැන් ඔයගොල්ලන්ගේ පැත්තේ ගෙදරකට එනවා. හරි? ඔන්න මම දැන් ඔයගොල්ලන්ගේ පැත්තේ ගෙදරක ඉන්නේ. ඔන්න ගෙදරක ඉන්නේ මේ ගෙදර එලි මහනේ තනකොළ මේ ඇවිලා. හරි? තනකොළ මේ ඇවිලා. ඉතින් ඔන්න පොඩ්ඩක් අර මේ අපිලිවෙල ගෙදරක්. හරි? ඔන්න මම ඇවිල්ලා කියනවා බලද්දී ගෙදර ඉන්නේ වයසක ඇන්ටි කෙනෙක් විතර. ඔන්න මම ඇවිල්ලා කියනවා ආයිබෝවන් නම් කියලා මම එයාගේ සැපදුක් ගහනවා. ඉතින් මම කියනවා මම මෙදාපාර අහවල් පක්ෂයේ අහවල් ලාංඡනයෙන් අහවල් අංකේ ඡන්ද ඉල්ලන පුද්ගලයා කියලා. හරි. මම කියනවා මම ඡන්දෙන් දින්නොති. මම ඔයගලන්ට මම අත්තම්මට මේකේ හදලා දෙනවා. අත්තම්මට ඕන දේ මම කරලා දෙනවා. බලන්න අත්තම්මේ වාගේ ගෙදර තනකොළ වැවිලා. මම මේ තනකොළ ටික අතින් බැයිනම් කටින් හරි ගලවනවා. ඔන්න ඔය වගේ කතා ගොඩාක් මම කියනවා. එතකොට අර අත්තම්ම මොකද කියන්නේ? ආ අර ගමටම සිටියවන්ත කොල්ලෙක්. අනේ ගමම හදයි වගේ කියලා අර අත්තම්ම මොකද කරන්නේ? අර අත්තම්ම මට ඡන්දෙ දෙනවා. ඡන්දෙ දුන්නාට පස්සේ ඔන්න පුතේ මං ගැන තොරතුරක්වත් නැහැ. දැන් පුතේ මෙතන තොරතුරු කියන්නේ මොකද්ද? තොරතුරු කියන්නේ දැන් මං ඇවිල්ලා ඕගොල්ලන්ගේ ඒ අත්තම්මට මම මොනවද කිව්වේ? මම ඡන්දෙ දින්නොත් මම මොනවද කරන්නේ? මම මෙහෙම දේවල් කරනවා කිව්වා, ගේ හදනවා කිව්වා. හරි? තනකොළ අතින් බයි නම් කටින් ගලවනවා කිව්වා. හරි? ඒ වගේ කතන්දර ගොඩාක් කිව්වා නේද? එතකොට අන්න මම ඡන්දෙ දින්නොත් මම මොකද කරන්න කියලා මම තොරතුරු එයාට දුන්නා. ඒ කියන්නේ මේ තොරතුරු sannivedanaya කරනවා කියන්නේ. තොරතුරු sannivedanaya කරනවා කියන්නේ පුතේ. තොරතුරු අපි හුවමාරු කරගන්නවා කියන එක. මොකද්ද? තොරතුරු හුවමාරු කරගන්නවා කියන්නේ. දැන් මෙහෙමයි. තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ එතකොට මෙහෙමයි. මම මෙහෙම උදාහරණ තුනක් ගන්න. හරි. මම මේක උදාහරණ තුනකින් පැහැදිලි කරනවා. ඔන්න පළවෙනි උදාහරණය තමයි ඔයාගේ ගෙදර අම්මා ඉන්නවා. ඔන්න අම්මා කතා කරනවා. ඔයා දුවෙක් නම් මෙහෙමයි. අම්මා කතා කරනවා. චූටි දූ එන්න බත් කන්න බත් කියලා තියෙන්නේ කියලා. හරි. ඔයා කොල්ලෙක් නම් අම්මා කතා කරලා කියනවා. මොකද්ද? චූටි පුතා කෑම හදලා තින්නේ. ඇවිත් කන්න කියලා. ඔයා කාමරේ මොකද්ද කරන්නේ? ඔයා ෆෝන් එක පුරනවා. ෆෝන් එක පුරනවා. ඔයා කියනවා පොඩි වැඩක ඉන්නේ මම ඇවිල්ලා කන්නම් කියලා. හරි. දැන් අම්මා මොකද්ද කිව්වේ? අම්මා කියනවා බත් කියලා තින්නේ ඇවිල්ලා කන්න. අන්න අම්මා කරපු දෙයක් ගැන කිව්වනේ. ඒ කියන්නේ අම්මා තොරතුරක් දුන්නා. කෑම වියලා තින්නේ ඔයා ඇවිල්ලා කන්න කියලා. ඔයා මොකද්ද කිව්වේ? මම වැඩක ඉන්නේ. මම ඇවිල්ලා කන්න. ඔයා තොරතුරක් දෙනවා මොකද්ද? මම වැඩක ඉන්නේ. දැන් මේ දෙන්න අතර තොරතුරු හොමාරු වෙනවා. අන්න එදිනදා ජීවිතේ උදාහරණ. තොරතුරු හොමාරු වෙනවා. හරි. අන්න ඒ දෙවෙනි පාරක් කතා කරලා කියනවා. අනේ ළමයා මේ කෑම එක නිවෙනවා. ඔයා ඇවිල්ලා මේ කෑම කන්න කියලා. එතකොට මේ ඔයා කියනවා කියලා ඔයා සද්ද නොකර ආයි යන්නතු ඉන්නවා. තුන්වෙනි පාර අම්මා කාමරේ දොරේ ඉද්දත් ඇරලා කියනවා. මොකද්ද? මෙන්න මෙහෙමයි. ඔබ බත් කනවද නැත්නම් මම ඔය ෆෝන් එක ඔබගේ මූණේ ගහන්නද? ඔන්න ඔය කතා කියනවා නේද? අපේ ගෙදර නම් ඔය කතා සෑහෙන්නේ නැහැ. හරි. ඉතින් මං හිතුවා ඔයගලන් ගෙවල් වලත් එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් ඔන්න බලන්න තොරතුරු හොමාරු කරා. අම්මා කිව්වා ඇවිල්ලා කෑම කන්න. පුතා කිව්වා මම වැඩක ඉන්නේ. අන්න තොරතුරු හොමාරු වෙනවා. ඒ වගේම තමයි අපි තව උදාහරණයක් ගමු මෙහෙම එකක්. හරි. තව උදාහරණයක් ගමු මෙහෙම. ඉස්කෝලේ පන්තියක් ගන්න. හරි. ඉස්කෝලේ පන්තියක ගුරුවරයා පුතේ ළමයාට මොකද්ද කරන්නේ? ගුරුවරයා ළමයාට උගන්වනවා. එතකොට ළමයා මොකද්ද කරන්නේ? ළමයා ගුරුවරයා ඉගෙන ගන්නවා. ළමයා ගුරුවරයා කියන දේවල් අහනවා නේද? එහෙනම් ගුරුවරයා ළමයාට උගන්වනවා නම් ළමයා ගුරුවරයා කියන දේවල් අහනවා නම් හරි. ඔන්න එතන තොරතුරු හොමාරු වෙනවා. කියන්නේ ගුරුවරයා කියන දේවල් ළමයා අහනවා. ළමයා කියන දේවල් ගුරුවරයාට ඇහෙනවා. හරිද? එතකොට එතනත් තොරතුරු හොමාරු වෙනවා. හරි. ඔන්න තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව ගත්තට පස්සේ තුන්වෙනි අවස්ථාව මෙහෙමයි. අපි ගමු ඔන්න ආදරය කරන දෙන්නෙක් ගමු. හරි. ආදරය කරන දෙන්නෙක් ඉන්නවා.
මේක දැන් 90 දශකයේ ලව් ස්ටෝරි එකක්. හරි. දැන් මේ වගේ දැන් ෆෝන් තියෙන කාලේ 90 දශකයේ ලව් ස්ටෝරි එකක්. ඒ කාලේ මම ඉස්කෝලේ යන කාලෙත් ඔය වගේ සීන් තිබ්බා. ඒ කියන්නේ මුල්ම කාලේ 9 වසරේදී වගේ ඉතින් කොහොම අපි ලියුම් ලියාගෙන ඉතින් ලියුම් ලියාගෙන යනවා අපි එහෙම බලන්න. ආයේ ඉතින් අර ලියුමට රිප්ලයි එකක් එනකම් මාර දවස් යනකම් බලන් ඉන්නවා. ආදරණීය සුදුනෝනා වෙත කියලා ලියලා මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර ලියලා එදා ඔයා දීපු ලියුම අපේ අම්මට අහු වුණා මං කබඩ් එකේ හංගලා තිබ්බේ අම්මා ඒ ඔක්කොම පිච්චෝ දෝනි කියලා ලියලා ඔය වගේ කතා ලියලා ඊට පස්සේ සමහරවල් මොකද්ද කරන්නේ මේ ලේවලින් ෆින්ගර් පිටු තියලා තමයි ලියුම දෙන්නේ ඔය වගේ සීන් තිබ්බා සාමාන්‍ය මම නම් මේ වසරේදී වගේත් ඔය වගේ කතන්දර ගොඩාක් තිබ්බා හරි ඒ වගේ කතන්දර තමයි ඉස්සර තිබ්බේ දැන් ওই ලව් එක දැන් ටියුෂන් පන්තියක වගේ වුණාට වාහ හිතන්න නිකන් සතියකට එකපාරක් වගේ හම්බ වෙන පන්තියක. දැන් අද හම්බ වෙනවා නම් ආයි ලබන සතිය වෙකම් බලන් ඉන්නකොට කෑල්ල බලන්න. අන්න ඒ වගේ සීන් තිබ්බා. දැන් ඒ දෙන්න හම්බෙලා කතා කරනවා, ලියුම් ලියා ගන්නවා. හැම එකෙම මොකද්ද කරන්නේ? හැම එකෙම කරන්නේ තොරතුරු හුවමාරු කරගන්නවා. එතකොට දැන් පුතේ මෙතන මේ අවස්ථා තුනේදී දැන් ගෙදර අම්මයි පුතයි අතර සංවාදයක් ගියානේ. අම්මා කිව්වා කෑම හදලා තින්නේ ඇවිල්ලා කාපන් කියලා. පුතා කිව්වා මම වැඩ කින්නේ කියලා අම්මා ඇවිල්ලා කිව්වා ඔය ෆෝන් එකේ තක මූණේ ගහන්න කලින් කෑම ඇවිල්ලා කාපන් කියලා. හරි. දෙවෙනි එක ඉස්කෝලේ ගුරුවරයයි ළමයිනුයි අතර. අන්න තොරතුරු හොමාරු වෙන්නේ. තුන්වෙනි එක අර ලව් ස්ටෝරි එකේ. දැන් තොරතුරු හොමාරු වෙන්නේ ඔයා කියන්නේ මේ අපි කටින් කතා කරන වචන වලින් විතරද තොරතුරු හොමාරු වෙන්නේ. එහෙම නෑ පුතේ. දැන් මෙතන මොකද්ද කරේ? මෙයා ලව් ස්ටෝරි එකක් නේද ලිව්වේ. මේ ලව් ලෙටර් එකක් නේද ලිව්වේ. ලව් ලෙටර් එකක් කියන්නේ බං. කුරුල්ල ලියන්නේ අන්න ලියුමක් මගින් මගේ විස්තර මම ධෝනිට කියනවා ධෝනිගේ විස්තර ධෝනි මට කියනවා හරි අන්න තොරතුරු හොමාරු කරගන්නවා මට මුලින්ම කියන්න මම දැන් කිව්ව ටික ඔයාලට තේරුණාද නැද්ද කියලා chat එකට දාන්න ඉක්මනට මම දැන් ඊළඟට කතා කරන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණය කියන කෑල්ල ගැන මම දැන් ඔයාලට තොරතුරු හොමාරු කරගන්න කතාව තමයි පැහැදිලි කරේ තේරුණා නම් තේරුණා කියලා දාන්න තේරුන්නේ නැත්නම් කියන්න මම ආයි කියලා දෙන්නම් ඉක්මන් කළා දාන්න ඉක්මන් කරලා දාන්න තේරුණාද නැද්ද කෝක කොහොමනම් බෑ හරි කතා බහ කරලා ඉන්න ඕනේ නැත්තම් මේ වැඩේ බොරින් වෙනවානේ තේරුණාසද කියලා හරි නෑසද කියලා හරි කමන්නේ මොකද දෙකෙන් එකක් මොකක් කර දාන්න ඉක්මන් කරන්න එළකිරි තේරෙලා දැන් හරි හොඳයි දැන් මෙහෙමයි දැන් පුතේ අපි මෙතන තොරතුරු හුවමාරු කරගත්තානේ දැන් තොරතුරු හුවමාරු කරගන්න එහෙම පුළුවන් නම් මං කියනවා දැන් තොරතුරු හුවමාරු කරන එකට තමයි තොරතුරු sannivedanaya කරනවා කියන්නේ තොරතුරු sannivedanaya කරන්නේ එහෙම පුළුවන් නම් ඇයි මේකට අපි තාක්ෂණයක් යොදාගන්නේ දැන් ඔයා හිතන්න මේ මම මේ සීන් තුනට මම ගන්නකො අම්මා පුතාට බත් කනවා කියන එක ඔයා හිතන්න පුතා රට ගිහිල්ලා ඉන්න කියලා පුතා රට ගිහිල්ලා නම් ඉන්නේ අම්මා කෝල් එකක් දීලා අහනවා හෙලෝ පුතා ඔයා කාලාද ඉන්නේ පුතා කියනවා කෑවනම් කෑවා කියනවා නැත්තම් නැහැ අන්න පුතේ අම්මා ගෙදරදි වෙන්ද කියනවා මෙන්න ඇවිල්ලා බත් කාපන් කියලා දැන් පුතා රට ඉන්නේ අම්මා තාක්ෂණය භාවිත කරන්නේ ෆෝන් එකක් භාවිත කරලා පුතාට කතා කරලා කියනවා බත් කෑවද අන්න තොරතුරු හුවමාරු කරගන්න තාක්ෂණය භාවිත කරා දෙවෙනි එක ගුරුවරයා. ගුරුවරයා ඉස්කෝලේදී එක පන්ති කාමරේ එක ඒරියා එකේ ඉඳගෙන කතා කරාට දැන් බලන්න මේ පන්තියේදී මම මෙතන කැමරාවකට උගන්වනවා. ඕගොල්ලෝ ওই පැත්තේ ඉඳන් ඩිස්ප්ලේ එකක් දිහා බලාගෙන මාව අහන් ඉන්නවා. හරි. අන්න තාක්ෂණය භාවිත කරා. මම මෙතන කැමරාවකට උගන්වනවා. ඔයා ඔහේ ෆෝන් එකක් දිහා බලාගෙන මගෙන් ඉගෙන ගන්නවා. අන්න අර ඉස්කෝලේම වෙච්ච සිද්ධියම නේද මෙතනත් උනේ. මෙතන මොකක්ද උනේ? අපි නව තාක්ෂණය භාවිත කරා. තුන්වෙනි වැඩේදී
තුන්වෙනි එකේදී හරිද? තුන්වෙනි එකේදී ලව් කතාවන්නේ කිව්වේනේ. අර ලියුමක් ලියලා ධෝනිට ගේම් දෙනවා ආයේ ධෝනිගෙන් රිප්ලයි එක එනකම් බලන් ඉන්නවා. ඒ වුණා දැන් මොකද කරන්නේ? දැන් WhatsApp එකට යනවා MK කියලා දානවා. කෙල්ල මොකද කියන්නේ? කෙල්ල කියනවා එම්ෙන් මේ කියනවා. මුකුත් නෑ කියනවා. ඔන්න ඔය වගේ chat තමයි යන්නේ. උදේට GM කියලා දානවා. රැට GN කියලා දානවා. හරි හරි කෝලන් පාවිච්චි කරනවා. දැන් අර ලව් කරනත් මොකද්ද පාවිච්චි කරේ? ලව් කරන නව තාක්ෂණේ පාවිච්චි කරන්නේ. ලව් කරන ෆෝන් එක පාවිච්චි කරන්නේ. සමහර රැට කෝල්ස් අරගෙන කතා කරනවා. හරි. ඔන්න තොරතුරු හුවමාරු කරගෙන දැන් මෙතනත් මොකක්ද උනේ? මේගොල්ලෝ එකම තැනක ඉන්නවා. ඒ කියන්නේ අම්මයි පුතයි කොහෙද ඉඳි? මේ දෙන්නම ඉඳි ගෙදර. මෙතන ගුරුවරයයි සිසුවයි කොහෙද ඉඳි? මේ දෙන්නම ඉඳි පන්ති කාමරේ. මෙතන කෙල්ලයි කොල්ලයි දෙන්නම එක්ක පන්තියේදී හම්බුනේ නැත්නම් ඉස්කෝලේකදී ඒ වගේ තරගෙදී හම්බුනේ. හරි. දැන් මෙතනට යද්දි පුතා රට අම්මා ගෙදර තාක්ෂණය පාවිච්චි කරා අර මෙතන වෙච්ච සිද්ධියම කෑවද කියලා අහන්න මෙතනදි පාවිච්චි කරා මොකද්ද ෆෝන් එක. ෆෝන් එක කියන නව තාක්ෂණය පාවිච්චි කරා. හරිද? මෙතනදී ගුරුවරයයි සිසුවයි එක ඉස්කෝලේක ඉඳී. මෙතනදී අන්න ගුරුවරයා එයාගේ ගෙදර ඉඳන් උගන්වනවා සිසුවා එයාගේ ගෙදර ඉඳන් ඉගෙන ගන්නවා. අන්න නව තාක්ෂණය භාවිත කරා. මෙතනදී කොල්ලයි කොල්ලා එකම ඒරියාවකින් ඉඳී. මෙතනදී කොල්ලා එයාගේ ගෙදර කෙල්ල එයාට අවශ්‍ය එයාගේ ගෙදර ඒ තැනක තමයි ඉඳගෙන කතා කරන්නේ. අන්න තොරතුරු හුවමාරු කරගන්න තොරතුරු හුවමාරු කරගන්න නව තාක්ෂණය පාවිච්චි කරා. තේරුණාද? අන්න ඒකට තමයි කියන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ. මම දැන් කිව්වනේ තොරතුරු sannivedanaya කරනවා කියන්නේ තොරතුරු හුවමාරු කරගන්නවා. අම්මා පුතාගෙන් කෑවද කියලා ඇහුවා. ගුරුවරයා ළමයිත් එක්ක මෙතන පන්ති කාමරේ ගනුදෙනු කරා. මෙතන මේ කපල් එක ලියුම් හරි ඒ වගේ හම්බෙලා කතා කරනවා කොහොමද ධෝනි කෑවද බිව්වද අන්න ඒ වගේ දේවල් කතා කරනවා. මෙතනදී මොකද්ද කරේ? අන්න ඔක්කොම ඔන්ලයින් වුණා නේ. ඔක්කොම ඔන්ලයින් වුණා. මෙතනදී මේ ඔක්කොම ඔන්ලයින් වුණා. අන්න තොරතුරු හා sannivedana තාක්ෂණය. තොරතුරු හුවමාරු කරගන්න අපි භාවිත කරන තාක්ෂණය තමයි තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ. තේරුණාද? තේරුණා නම් ඉක්මනට තේරුණා කියන්න. මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙතන දැන් ආයි ළමයි කාපු නිසා. මෙතනදී මම කතා කරේ තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. හරිද? මොකද ඕගොල්ලෝ මේ විෂය ඉගෙන ගද්දි විෂයේ බිඳුවේ පොඩිම තැන ඉඳන් ඕගොල්ලෝ ඉගෙනගෙන අඩියෙන් අඩියට ඉස්සරහට යන්න ඕනේ. හරිද? මම මෙතෙන්දී අපේ ජීවිතයේ එදිනෙදා ගන්න පුළුවන් උදාහරණ තුනක් ගත්තා. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ගේ ගෙදර සිද්ධියක්. අම්මා ඉන්නවා පුතා ඉන්නවා. අම්මා කතා කරලා පුතාට කියනවා චූටි පුතා නැත්නම් චූටි දෝනි බත් වියලා තින්නේ ඇවිල්ලා කන්න කියලා. ඊට පස්සේ පුතා කියනවා මම වැඩක ඉන්නේ කියලා. ඊට පස්සේ ඔය වගේ කතා බහ ගිහලා අන්තිමට අම්මා කියනවා ඔය ෆෝන් එක ඔය කටේ ගහන්න කලින් ඇවිල්ලා ගිහිල්ලා බත් එක්ක කාපන්. හරිද? දැන් මේ සිද්ධිය කොහෙද පුතේ උනේ? මේ සිද්ධිය උනේ එකම ගෙදරක නේද? එකම ගෙදරක. මෙන්න මෙතනට ආවට පස්සේ ගුරුවරයා ඉන්නවා සිසුවා ඉන්නවා. ගුරුවරයාත් ඉන්නේ පන්ති කාමරේ සිසුවත් ඉන්නේ පන්ති කාමරේ. අන්න ඒ දෙන්න අතර තොරතුරු හුවමාරු වෙනවා. මෙතනදී කපල් එකක් ඉන්නේ. ඔන්න කෙල්ල ඉන්නවා මෙන්න කොල්ලා ඉන්නවා. හරිද? ඔන්න කපල් එකක් ඉන්නේ. මේ කපල් එකේ මුන් දෙන ලව් කරනවා. කියන්නේ ලව් කරනවා කියන්නේ ලියුමක් ලියාගෙන ගිහිල්ලා කෙල්ලට දෙනවා. ආයි කෙල්ල ලියුමක් ලියාගෙන සතියකින් විතර ඇවිල්ලා කොල්ලට දෙනවා. ආයි උන් දෙන්නට චුට්ටක් කතා කරන හම්බෙච්ච ගමන් ගමේ තියෙන ඔක්කොම පොදු පොඩකෙන්දි කතා කරනවා. හරි. දැන් මේ තැන් තුනේදීම උනේ පුතේ තොරතුරු හුවමාරු කරගන්න එක. අන්න ඒ තොරතුරු හුවමාරු කරගන්න එකට අපි ටිකක් ලස්සන වචනයක් කියනවා තොරතුරු sannivedanaya කරනවා කියලා. මොකද්ද තොරතුරු sannivedanaya කරනවා කියලා. එතකොට මේගොල්ලෝ මේ තොරතුරු හුවමාරු කරගත්ත එක අලුත් තාක්ෂණය භාවිත කරලා තොරතුරු හුවමාරු කරගන්නවා. ඒ කියන්නේ දැන් මෙතනදී මෙන්න මේ අම්මගේ පුතාගේ කතාවෙදිම පුතා හිතන්න හොඳට ඉගෙනගෙන පුතා ගිහිල්ලා රට අන්න අම්මා කතා කරලා ෆෝන් එකෙන් කතා කරලා අහනවා හෙලෝ පුතා බත් කෑවද? පුතා කියනවා ඔව් අම්මේ මං කෑවා. අන්න පුතේ නව තාක්ෂණය භාවිත කරා. මෙතනදී දැන් බලන්න අපි පන්තියේ මම මෙතන
මෙතන කැමරාවට ගන්නනවා. ඕගොල්ලෝ එතන ෆෝන් එකකින් හරි ලැප් එකකින් හරි ඕගොල්ලෝ මං දිහා බලාගෙන මං කියන දේවල් අහගෙන ඉන්නවා. අන්න පුතේ. අර පන්ති කාමරයේ ඇතුලේ වෙච්ච තොරතුරු හුවමාරුව අපි මෙතනදී නව තාක්ෂණය භාවිත කරලා හුවමාරු කරගන්න තොරතුරු. හරි මේන්නේ මං කැතයිනේ මං හිතන්නේ. මේ ඉන්නේ මම. මේ ඉන්නේ ඕගොල්ලෝගේ හිතා ගන්න හරි. ඕගොල්ලෝ කියන කැතට එන්න කමන්නේ. ඔන්න අපි නව තාක්ෂණය භාවිත කරලා තොරතුරු හුවමාරු කරගන්න. මෙතනදී අන්න කපල් එකක් කියනවා. මෙතනදී කපල් එක කොල්ලා කොල්ලයි ගෙල්ලයි මැසේජ් කරනවා, කෝල් කරනවා. ඔන්න ඔය වගේ නව තාක්ෂණය භාවිත කරලා තොරතුරු හුවමාරු කරගන්නවා. අන්න ඒක තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ. ඇයි පුතේ? තොරතුරු හුවමාරු කරගන්න එකට අපි තොරතුරු සංනිවේදනය කරලා සංනිවේදනය කරනවා කියලා කියනවා නම් මෙන්න මේ තොරතුරු හුවමාරු කරගද්දී අපි නව තාක්ෂණය භාවිත කරනවා නම් අන්නේ භාවිත කරන තාක්ෂණය තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ. හරි. අනිත් අයට තේරුණාද? දැන් අලුතින් ආපු බබාට තේරුණාද කියලා කියන්නේ. ඉක්මනට කියන්න පුතේ. තේරුණාට කමක් නැහැ. ප්‍රශ්න අහන්න එපාලු. දැන් අලුතින් සම්බන්ධ වෙච්ච දෝනි තේරුණාද කියන්නකෝ මම ඔය නිසා තමයි මුලින්ද කියලා දුන්නේ. හරි එළගිරි. දැන් ඕගොල්ලන්ට මං කිව්වා පොතක් ලෑස්ති කරගන්න කියලා. ලස්සනට වැඩේ කරගෙන යන්න. දැන් ගන්න පොත. පොත අරගෙන දැන් ලියන්න තොරතුරු හා sannivedana තාක්ෂණ යනු කියලා මාතෘකාවක් ලියන්න. ලස්සනට ලියන්න. ලස්සනට ඉක්මනට ලියන්න. පන්තියට සහභාගී වෙනවා නම් හැමෝම නෝට් ලියන්න ඕන. හරිද? මාතෘකාව දැම්මද? මාතෘකාව දැම්මද ළමයි? අනේ අලු කතා කරන්නකෝ. හරි හරි. මේගොල්ලන්ගෙන් වචනයක් ගන්න තියෙන අමාරු. හරි දැන් ඔයා දන්නවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. මෙතන මේ එකදු කෙවිලා මෙතන පොඩ්ඩක් වණ කරන්න හදනවා. කමන්නේ. මේ ප්‍රයිවට් මෙසේජ් දානවා. එක්කෙනෙක්. දැන් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද පුතේ? අපි එදිනදා ජීවිතයේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා තාක්ෂණය භාවිත කිරීම. තනියෙන් ලියනවද නැත්නම් මම කියන්නද ඒකයි? අපි එදිනදා ජීවිතයේ ලියා ගන්නකො. අපි එදිනදා ජීවිතයේ තොරතුරු අපි එදිනදා ජීවිතයේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අපි එදිනදා ජීවිතයේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතා කිරීම. අප එදිනදා ජීවිතයේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතා කිරීම තොරතුරු හා sannivedana තාක්ෂණය වේ. නැත්නම් තොරතුරු හා sannivedana තාක්ෂණයේදී ඉගෙනීමට හැක. හරිද? හරිද?
හරිද බොලව්? හරි. දැන් නේ. දැන් පුතේ මෙන්න මේ තොරතුරු අපි හුවමාරු කරගන්න අලුත් තාක්ෂණය පාවිච්චි කරද්දී අපිට වැඩියෙන්ම පාවිච්චි කරන්න වෙන උපාංග කිහිපයක් තියෙනවා. ඒ උපාංග අතරින් අපි වැඩිපුරම පාවිච්චි කරන එක තමයි පරිගණකය කියන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ පරිගණකය කියන්නේ මොකක්ද කියලා. මම දැන් ඔයගලන්ගේ ප්‍රශ්නයක් අහුවොත් මොකද්ද මේ පරිගණකය කියලා. ඔයගලන්ට පුළුවන් ද මට ඔයගලන්ගේ වචනේ පොඩි උත්තරයක් දෙන්න? මම විනාඩියක් දෙන්නම්. පුළුවන් එක්කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ වචනෙන් වැරදුනට කමක් නැහැ. පරිගණකයක් කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාගේ තියෙන අදහස මට පොඩ්ඩක් කියන්න බෑ. එක විනාඩියක් දෙන්නම් ඈ. මම කැමති මෙතන ඉන්න හැමෝම උත්තර දෙනවා. හරි. තව කට්ටියක අදහස් තියනවද? එක්කෙනෙක් දැම්මා මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි මොකක්ද ආකාරයක්ද පුතේ දාලා තියෙන්නේ මට ඒ වචනේ පැහැදිලි නැහැ. අනික දෙන්නත් කමන්නේ මොන හරි කුණුවරක් නැතුව මොන හරි කමන්නේ ඔයගොල්ලන්ගේ අදහස් ගන්න. තව එක්කෙනෙක් එකක් දාලා දිනවා ඒක කියන්න බෑ විතර. එක දුවෙක් ඉන්නවා ඒකක හරි. ඔයාලගේ අදහස් ටික කියන්න බලන්න. මේ තව දුවෙක් ඉන්නවා යා වචනයක්වත් දෙන්නේ නැහනේ. සෙසලි. ඔව් සෙසලි තමයි නම. අනේ පොඩ්ඩක් උත්තරයක් දෙන්නකෝ අද. ඔයගොල්ලෝ මාව දැක්කම දුකේ දෙන්නේ නැද්ද? හරි හරි. එයා ලැජ්ජයි. එයා මුත් කියන්නේ නැහැ. හරි. ඔන්න මං කියලා දෙනවා පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. මේ ඔයගලන්ට මේ උදාහරණ ඕනනම් මේ දාගන්න හරි. මතකයි නේද මන්ද මේකුවත් එක්ක අයියෝ. මේ නෝටි ළමයෙකුත් ඇවිල්ලා මෙහෙමයි. පරිගණකයක් කියන්නේ හරියටම මොකක්ද? දැන් ඔයා IT කරන ළමයෙක් විදිහට දැන් කවුරු හරි ඔයාගෙන් මගදී තොටදී ඔයා shopping කරද්දී ඔයා නැත්තම් පන්තියක්දී ඔයා කොලේ යද්දී මේ කොහේ යද්දී වුණත් කවුරු හරි ඇහුවොත් ඔයා IT කරනව නේද? පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාට කට උත්තර නැතිනොත් ඔයා පන්ති යන සර්ට ඉඳන් ලැජ්ජ. හරිද? මාරම ලැජ්ජයි. හරිද? ඔන්න මම දැන් කියලා දෙනවා පරිගණකයක් කියන්නේ හරියටම මොකක්ද කියලා. අදින් පස්සේ ඔයාට කිසිම විදියකට මේක අමතක වෙන්න බෑ. මොකද මම සාධක තුනක් යටතේ තමයි මේක කියලා දෙන්නේ. හරිද? පළවෙනි එක. පළවෙනි එක තමයි ඔයා ඔයාගේ දැන් අතේ තියෙන ෆෝන් එක ගන්නකො. මේ මට ලස්සනට චිත්‍ර අඳින්න බෑ උදේ. ඔයාගේ අතේ තියෙන ෆෝන් එක ගන්නකො. ඔන්න ෆෝන් එක තියෙනවා. හරිද? මම තව ලැප්ටොප් එකකුත් අඳින්නද? ඕක ලැප්ටොප් එකක් කියලා හිතන්නකො ඔන්න. හරිද? මට චිත්‍ර අඳින්න තේරෙන්නේ නැහැ හොඳේ. ඕගොල්ලෝ ලස්සන ඇඳ ගන්න. තව ඕගොල්ලෝ දැකලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඕගොල්ලෝ ඉස්කෝලේ කම්පියුටර් රූම් එකට පොඩ්ඩක් හරි ඔලුව දාලා තියෙනවා නැත්නම් ඔය කොහේදී හරි බැංකුවකට ගියාම හරි ඔය එක එක තැන්වල මෙන්න මේ හත්තිලව තියෙනවා. දැකලා තියෙනවද? ඔව් නේද? ඔව් කියපිය.
හරි. ඔව්. දැන් ඔයා මේ ෆෝන් එක පාවිච්චි කරද්දී ෆෝන් එකේ මොනවද තියෙන්නේ? ඒ කියන්නේ ෆෝන් එක පාවිච්චි කරන ඔයා හිතන්න බැටරි එකක් කියලා එකක් තියෙනවනේ. මේක ලැප්ටොප් එකටයි ෆෝන් එකට දෙකටම පොදි. ආ මේක 100ට බිඳු වුණාට පස්සේ ඔයගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්ද පුතේ? පුළුවන්ද? බෑ නේද? බැටරි එක 100ට බිඳුවට වුණාට පස්සේ පාවිච්චි කරන්න බෑ. ආ ඒ වුණාට මේකේ බැටරියක් නෑනේ. මේක කොහොමද පාවිච්චි කරන්නේ? මේක පාවිච්චි කරන්නේ කරන්ට් එකට ගහලා නේ. අර මේ ප්ලග් එකෙන් ගහලා නේද? මට ප්ලග් ගන්න දෙන්නේ නැහැ. ඒක එක එක වැදිනවා. ප්ලග් ගන්න ඉන්නේ. හරි. මේක ප්ලග් එකට ගහලා පාවිච්චි කරන්නේ. දැන් මෙන්න මේ බැටරි එක ඇතුලේ මොනවද පුතේ තියෙන්නේ? මං අහන්නේ මේක ඇතුලේ තියෙන ද්‍රව්‍ය නෙමෙයි. මේ බැටරි ගබඩා වෙලා තියෙන්නේ මොනවද? මේ ෆෝන් එක වැඩ කරන අපිට මොනවද පුතේ ඕනේ? පවර්. පවර් කියන්නේ විදුලිය නේ. විදුලිය ඕනේ. හරි. එතකොට මෙන්න මේ බැටරියෙන් කරන කාර්යම නේද මේක ගෙදර ප්ලග් එකට ගැහුවට පස්සෙත් වෙන්නේ. ගෙදර ප්ලග් එකෙන් කරන්ට් එක එනවා. ඒ කරන්ට් එක මේකට එනවා. ඊට පස්සේ මේක ඔන් වෙනවා. මේ බැටරියේ කරන්ට් එක විදුලිය ගබඩා වෙලා තියෙනවා. ඒ විදුලිය ගබඩා වෙලා තියෙනකම් මේව වැඩ කරනවා. ඒ විදුලිය 100 බිඳුනේ වෙච්ච ගමන් අන්න සෙත්ත පෝච්. හරි. දැන් ඕගලන්ට මෙතන දැන් කාරණාවක් දැන් පොඩ්ඩක් තේරෙන්නේ නැති. පරිගණකයක් වුණාට පස්සේ මෙන්න මේ පරිගණකය පාවිච්චි කරන්න අපිට මොනවද ඕනේ? දැන් මෙතෙන්දී අපි කතා කරා එක. මේක නැත්තම් පරිගණකය පාවිච්චි කරන්න බෑ. මොනවද ඕනේ? මොනවද ඕනේ? අනිත් පැත්ත කියමු. එක්කෙනෙක් දැම්මා. මොනවද ඕනේ? වතුර දෝනේ. ඔක්සිජන් දෝනේ. කන්න දෝනේ. ඈ? අන්න හරි විදුලිය. විදුලිය ඕනේ. එතකොට පුතා ඔන්න මම පළවෙනි පොයින්ට් එක ලියනවා. විදුලියෙන් ක්‍රියා කරයි. අන්න හරි. විදුලියෙන් ක්‍රියා කරයි. ඔන්න පළවෙනි පොයින්ට් එක. හරිද? ඔන්න මම දෙවෙනි එකට එනවා. හරි. ඔන්න මම දැන් මේකේ මකනවා. මේක මකනවා. ඕන් දෙවෙනි එක. දෙවෙනි එක ගත්තට පස්සේ ඔයා දන්නවද පරිගණකේ පාවිච්චි කරන එක්කෙනාට කියන නම මොකක්ද? පරිගණකේ පාවිච්චි කරන එක්කෙනාට කියන නම. දන්නේ කෙනෙක් ඉන්නවද? අන්න හරි. අන්න හරි. පරිශීලක. හරි. අන්න හරි. දැන් මම ප්‍රශ්නයක් අහනවා. දැන් එක පාර කියන්නේ එකම වෙලාවක මේ මටයි ඔයාලටයි දෙන්නටම පරිශීලක වෙන්න පුළුවන්. එකම වෙලාවක මටයි ඔයාලටයි දෙන්නටම පරිශීලක වෙන්න පුළුවන්. ඔව් නම් ඔව් නැත්තම් නෑ. ඔව්. ඇයි? පුළුවන් ස්කූල් එකේ මම යාළුවයි එකට ඉඳන් වැඩේ කළේ. හරි හොඳයි. එකම වෙලාවේ මම පරිගණකය පාවිච්චි කරොත් මම මෙහි පරිගණකය පාවිච්චි කරත් මම මෙහි පරිගණකය පාවිච්චි කරද්දී මම මෙතන පරිශීලක. ඔයා ඔහේ ඔයාගේ පරිගණකය පාවිච්චි කරලා ඔයා උතන පරිශීලක. කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මමත් පරිශීලක ඔයත් පරිශීලක. එකම වෙලාවේ ජනාධිපති වෙනවා වගේ නෙමෙයි මේක. එකම වෙලාවේ ඕන කෙනෙක්ට ෆෝන් එකක් කම්පියුටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් නේ. මම මගේ ගෙදර කම්පියුටර් එක පාවිච්චි කරනවා. ඔයා ඔයාගේ ගෙදර ෆෝන් එක පාවිච්චි කරනවා. මමත් පරිශීලක ඔයත් පරිශීලක. එතකොට එකම වෙලාවේ පරිශීලකයෙක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. හරිද? ලක්ෂ ගානකට උනොත් එකම වෙලාවේ පරිශීලක වෙන්න පුළුවන්. හරි? එහෙනම් මම දැන් මෙතන මෙහෙම පොයින්ට් එකක් දෙනවා මම ඊට පස්සේ ඒක ආයෙ පැහැදිලි කරනවා. හරිද? පරිශීලකගේ පරිශීලක ගේ කියලා ලියන්න හොඳ නැහැ. ඒක නරක නෙමෙයි. ඒක ඇත්ත වචන පරිශීලකට කියලා කියනවා. පරිශීලකට අවශ්‍ය පරිදි
දත්ත සකසා තොරතුරු බවට පත් කරයි. හරිද? ආදානය කරන දත්ත. අනේ ඔහොම ලියමු. දත්ත සකසා තොරතුරු බවට පත් කරයි. හරි. දැන් මම මෙහෙම කතාවක් කියනවා. ඔයා දන්නවද? පරිගණකයේ ඕනම පරිගණක මේ ලෝකේ ඔයාගේ පරිගණක නෙමෙයි මගේ පරිගණක නෙමෙයි Facebook එකේ මාක් සකර්බර්ග්ගේ පරිගණකයේම වෙන්න සිද්ධිය මෙන්න මේක. ආදානය සැකසීම ප්‍රතිදානය. ආදානය කියන්නේ මොකද්ද? ආදානය නෙමෙයි ආදානය කියන්නේ. දන්නවද ආදානය කියන්නේ මොකක්ද කියලා? ආදානය ආදරයක් නෙමෙයි ආදානයක් නෙමෙයි ආදානය. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්නේ. ආන් හරි. ආදානය කියන්නේ දත්ත ඇතුල් කරනවා. කොහෙටද? දත්ත ඇතුල් කරන්නේ කොහෙටද? මෙන්න මෙහාට. ආදානය කියන ළමයි ඇතුළට දානවා කියන්නේ ආදානය. එළියට ගන්නවා කියන්නේ ප්‍රතිදානය. මොකද්ද? ඇතුළට දානවා කියන්නේ ආදානය, එළියට ගන්නවා කියන්නේ ප්‍රතිදානය. එතකොට ඇතුළට දාන්නේ මොකේද? පරිගණකේ. එළියට ගන්නෙ මොකෙන්ද? පරිගණකේ. හරි. සැකසීම කියන්නේ දැන් මෙහෙමයි. අපි කියනවා ආදානය කරන්නේ අපි දත්ත. මෙන්න මේ දත්ත කියන දේවල් තමයි පුතේ ආදානය කරන්නේ. මෙන්න මේ දත්ත කියන ඒවා මෙන්න මේ දත්ත කියන ඒවා මෙන්න මේ මෙතනට ආවට පස්සේ මේවා සැකසෙනවා. මේවා සැකසිලා ඊට පස්සේ මේවා තොරතුරු බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ ප්‍රතිදානය කරන තොරතුරු. මම දැන් දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද කියලා ඉතින්ට මම දැන් ඊළඟට එනවා. හරිද? හරි. ඔන්න පරිශීලකයාට අවශ්‍ය පරිදි දත්ත සකසා තොරතුරු බවට පරිවර්තනය කරනවලු පරිගණකය. හරිනේ නේද? දැන් ඔයාට ඉලක්කම් දෙකක් සංඛ්‍යා දෙකක් ආදානය කරලා ඒ සංඛ්‍යා දෙක එකතු කරගන්න ඕන නම් පරිගණකය මොකද්ද කරන්නේ? ඒක එකතු කරලා දෙනවා. අපිට ඕන වැඩක් පරිගණකයෙන් කරගන්න පුළුවන් නේ. අපි කැමති ඕන වැඩක් කරගන්න පුළුවන්. හරි. ඔන්න දෙවෙනි කාරණාව හරි. හරි. ඔන්න තුන්වෙනි කාරණාවට යනවා. තුන්වෙනි කාරණාව තමයි ඔයා දැකලා තියෙනවද පුතා? පරිගණකයෙන් එකපාර ඔයා වැඩ කීපයක් කරලා තියෙන ඇප් දෙකක් පාවිච්චි කරන එහෙම දැකලා තියෙන ඇප් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් දෙකට වඩා පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් දැකලා තියෙනවද? හරි. එල. ඔන්න සමහර පරිගණකවල මෙහෙම සීන් එකක් තියෙනවා. හරි. දැන් පරිගණකවල නම් අපි කියනවා මේවට මෙන්න මේවට Windows කියලා. ඔන්න ඔහම ඒව දැකලා ඇතිනේ මේ වගේ ගොඩක් මෙහෙම ඔන් කරලා සමහරව වැඩි කරනවා දැකලා ඇතිනේ. දැන් ඔයා හිතන්න ඔයාට පුළුවන් සින්දුවක් අහන ගමන් යාළුවොත් එක්ක මැසේජ් කරන්න. තව ඔයාට පුළුවන් මගේ ඔන්ලයින් පන්තියේ ඉන්න ගමන් WhatsApp එකේ මැසේජ් කරන්න. හැබැයි එහෙම මැසේජ් කළා හොයන්න එපා. හරි. එතකොට පරිගණකයේදී ඔයාට පුළුවන් ඔව් එක්කෙනෙක් දානවා මං වගේ කියලා. හරි. පරිගණකයේදී කියන්නේ මේ කම්පියුටර් එකේදී මම දැන් කතා කරේ ෆෝන් එක ගැනනේ. ෆෝන් එකේදී කරන්න පුළුවන් දේවල්නේ. කම්පියුටර් එකේදී අපිට පුළුවන් ඇප් දෙකක් එකපාර පාවිච්චි කරන්න. දෙකකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. සින්දුවක් ප්ලේ වෙන්න දාලා ගේම් එකක් ගහන්නවත් පුළුවන්. සින්දුවක් ප්ලේ වෙන්න දාලා අපිට පුළුවන් ඕනනම් ලිපියක් ටයිප් කරන්න. එහෙම නැත්නම් පේපර් එකක් ටයිප් කරන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අපි මේකට කියනවා මල්ටි ටාස්කින් කියලා. මල්ටි ටාස්කින් කියලා. මේකට කියන්නේ සිංහල වචනේ තමයි පුතේ බහුපරිශීලකය කියන්නේ. හරිද? එහෙනම් මම දැන් තුන්වෙනි පොයින්ට් එක ලියනවා. බහුපරිශීලක නෙමෙයි බහුකාර්ය. හොඳේ. ඔන්න දැන් පරිගණකයේ නිර්වචනය ඉවරයි. හරි. ඔන්න මම දැන් මේ තුන එකතු කරලා කියනවා. ඔන්න හොඳට අහන් ඉන්න. අර WhatsApp එකේ මැසේජ් කරන එක්කිනා දැන් ඇවිල්ලා අහගන්න. හරි. ඔන්න මම මුලින්ම කියනවා පරිගණකයක් යනු විදුලියෙන් ක්‍රියා කරන
පරිශීලකට අවශ්‍ය පරිදි දත්ත සකසා තොරතුරු ප්‍රතිදානය කරන බහුකාර්ය උපකරණයකි. මාත් එක්ක ඔයා ගෙදර ඉඳන් කියන්න මට එහෙම නැතුනට කමන්න ඔයා ගෙදර ඉඳන් කියන්න. විදුලියෙන් ක්‍රියා කරන පරිශීලකට අවශ්‍ය පරිදි දත්ත සකසා තොරතුරු ප්‍රතිදානය කරන බහුකාර්ය උපකරණයකි. මොකද්ද ආයි කියන්න? විදුලියෙන් ක්‍රියා කරන ශීලකට අවශ්‍ය පරිදි දත්ත සකසා තොරතුරු ප්‍රතිදානය කරන බහුකාර්ය උපකරණයකි. විදුලියෙන් ක්‍රියා කරන පරිශීලකට අවශ්‍ය පරිදි දත්ත සකසා තොරතුරු බවට පත් කරන බහුකාර්ය උපකරණයකි. හරිද? තේරුණාද? තේරුණාද? එල කිරි. තනියම ලියන්න පුළුවන්ද? ඒකටත් ඕ කියලා දාන්නකෝ ඉතින්. බැහැනේ. හරි හරි. එහෙනම් මාතෘකාවක් දාගන්න පරිගණකය හඳුනා ගැනීම කියලා. මාතෘකාව දාගෙන ඉක්මනට මට කියන්න හරි සර් කියලා. එක්කෙනෙක් දානවා ඔව් කියලා දාන්න කිව්ව නිසා ඔව්ලු. එක්කෙනෙක් මගේ පාදුම කන්න ඇවිල්ලාද කොහෙද? හරිලු. හරි. දැන් ඔන්න මේ පොයින්ට් තුන ලියා ගන්න. මුලින්ම හරිද? මේ තුන ලියලා ඔයා මේ නිර්වචනය එකතු කරලා නෑ නෑ ඔයා යන්න එපා ඉන්න. හරිද? මේ තුන එකතු කරලා ඔයා තනිය නිර්වචනය ලියන්න පුළුවන් බා. මේ නැත්තම් ලියන්න තේරෙන්නේ නැත්තම් කියන්නකෝ සර් කියලා හරි මොකක් හරි ගමන්නේ දාන්න. විනාඩියක් දෙන්න. විනාඩි දෙකක් විතර දෙන්න. ඉක්මන් කරමු. ඕක ලියන අතරේ ඔයා ඉන්න ශ්‍රේණිය සහ ඔයාගේ පාසලේ නම දාගෙන යන්න. පාසල නම නැතත් කමන්නේ ඔයාගේ ප්‍රදේශය නම දාගෙන යන්න. කොහර දුන් ලියලා ඉවරද? හරි හරි. ඔයාලට මං කියන ඒවා තේරෙනව නේද? හරි. ලියලා ඉවරයි නේ. ලියලා ඉවරද? ඕක කියලා දැන් මොකටද? තනියෙන් නිර්වචන ලියවල පුතේ?
මේ තුන මුලින් ලියාගත්තා. ඊට පස්සේ තනියෙන් නිර්වචන ලියන්න පුළුවන්. නැත්තම් තේරෙන්නේ නැත්තම් මට තේරෙන්නේ නැහැ කියලා කියන්න මේ මම කියන්න. ඉක්මන් කරමු. හරි නේද? හරි නම් අඩි කියලා දාන්න. හරි නම් කොටසට යන්නේ. කවුද මේ බෙලියත් තමයි හරිද? හරි. එද මේ නිර්වචන ලිව්වනේ. මම ආ කියන්න ඕනේ නැහැ නේ. දැන් පුළුවන් තරම් ලියන්න. අවු නේද? හරි එහෙනම් මම මකනවා ඈ. දැන් මෙහෙමයි. දැන් මං කියවනේ ඕනම පරිගණකයක ආදානයේ සැකසීම ප්‍රතිදානය තමයි වෙන්නේ කියලා. මම කිව්වනේ ආදානය කරන්නේ දත්ත කියලා. මම දැන් කියනවා දැන් ඔයගලන්ට පොඩ්ඩක් දත්ත ගැන මම පොඩ්ඩක් උගන්වනවා. හරිද? දැන් මේ දත්ත ගැන උගන්වන්න කියලා ඔයගලන්ට සිලබස් එකේ 9 වසරේවත් 10 වසරේවත් 11 වසරේවත් එහෙම අච්චු පොතක නැහැ. හැබැයි ඊට පොඩි වයසල කියන්නේ 6 7 8 වගේ අච්චු පොත්වල ඕගලන්ට මේ දත්ත ගැන ක්‍රමයෙන් ඉගෙනගෙන එහෙම ඇවිල්ලා තමයි මෙන්න මේ සිලබස් එක කොහොම හැදිලා තියෙන්නේ. හරිද? දැන් ගොඩක් පන්තිවල ගුරුවරු උගන්වන ඒවා ඔයගලන්ට තේරෙන්නේ නැතුව ඇත්තේ. දැන් ඒගොල්ලෝ 10 වසරේ නම් 10 වසරේ පළවෙනි පාඩම ඉඳන් ඕගෝ ගාලා උගන්වගෙන යනවා. ඒගොල්ලෝ අර පරණ ඒවාට අතවත් තියන්න කැමති නැහැ. මොකද කාලය යනවා අරකයි මේකයි කියලා හේතු නිසා. ඒ වුණාට මේ පළවෙනි ටිකේ මේ පළවෙනි බේස් එක දාගන්න නැතුව IT ඉගෙන ගන්න හරි අමාරුයි. ඒකයි මම අද මේ එනම සරල තැන ඉඳන් ඔයගලන්ට උගන්වන්නේ. හරිද? මම දැන් කියලා දෙන්න හදන්නේ දත්ත කියන්නේ මොනවද කියලා. හරිද? එතකොට මේ දත්ත හා තොරතුරු කියන ඒ දැනුම ඔයගලන්ට උසස් පෙළදී සෑහෙන වැදගත්. මොකද උසස් පෙළ පළවෙනි පාඩමේම ඔයගලන්ට මේ ගැන සෑහෙන දුරට කතා කරනවා. හරිද? ඒ නිසා හොඳට අහගෙන ඉන්න. මම දැන් නියමටම කියලා දෙන්නම් දත්ත කියන්නේ මොනවද කියලා. දත්ත කියන්නේ පුතේ මෙහෙමයි. දත්ත වලට අපිට බෑ දත්ත දිහා බලලා කිසිම තීරණයක් ගන්න. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. ඔයාගේ පන්තියේ ඉස්කෝලේ පන්තියේ ළමයි 40ක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඉස්කෝලේ පන්තියේ ළමයි 40ක් ඉන්නවා නම් ඔයා දැන් ওই පන්තියේ පුතේ වෙනිය හොයනව නේද? වෙනිය හොයනවනේ. කියන්නේ පළවෙනියා දෙවෙනියා 40 වෙනියා 39 වෙනියා ඔහොම කියලා වෙනිය හොයනවනේ. ස්ථාන දෙනවනේ. අන්න ඒ ස්ථාන දෙද්දී ඕගොල්ලන්ගේ තීන විෂයන් 9 9ම ලකුණු බලපානවනේ. දැන් මම කියනවා මෙහෙම එකක්. ඕගොල්ලන්ගේ ICT ලකුණු වලින් විතරක් ඔන්න කමල් කියලා ළමෙක් ඉන්නවා. කමල්ට IT වලට ලකුණු 10ක් තියෙනවා. මිනිහාගේ අනිත් ලකුණු අපි දන්නේ නැහැ. අනිත් විෂයන් 8ේම ලකුණු අපි දන්නේ නැහැ. අපි එකපාරට තීරණය කරනවා කමල් තමයි පන්තියේ පළවෙනිය කියලා.
එහෙම තීරණය කරන්න පුළුවන්ද? දැන් මිනිහාගේ අනිත් ලකුණු දෙන්නෙත් නැතුව, දන්නෙත් නැතුව අපිට පුළුවන් ද කමල් තමයි පන්ති පළවෙනි එක තීරණය කරන්න? පුළුවන්ද බැරිද? ගිය අවුරුද්දෙත් කමල් තමයි පන්ති පළවෙනි. ඔන්න මේ අවුරුද්දෙත් කමල් තමයි පන්ති පළවෙනි එක කියලා එහෙම තීරණය කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් නම් පුළුවන්, බැයි නම් බෑ. ඔයාගේ අදහස මට කියන්න. බෑ, අන්න හරි බෑ. හරිද? එතකොට ළමයි මෙහෙමයි. ආ, දැන් ඔයාලට තේරෙන්න ඕනේ මම දැන් කියුණේ දත්තයක් දිහා බලලා අපිට තීරණයක් ගන්න බෑ. කමල්ගේ ID ලකුණු දිහා විතරක් බලලා මේ මිනිහා පන්තියේ කින්ගෙනද කියලා අපිට කියන්න බෑ. අන්න එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ කමල්ගේ ID ලකුණු දත්තයක් කියන ගොල්ලට තමයි වැටෙන්නේ. දැන් හිතන්න මෙහෙම. ඔය සීන් එකෙම දැන් අපි ඉස්කෝලේදී නැතුව IT පන්තියේදී බලනවා. IT පන්තියේදී papers IT පන්තියේදී papers ලොකු කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා පස්සේ කියවන්නගේ. IT පන්තියේදී IT papers විතර දෙන්නේ. IT papers දීලා ඊට පස්සේ කියනවා මෙහෙමයි IT වලට ලකුණු කමල්ට IT වලට ලකුණු තියෙනවා 70ක්. හරිද? 70ක් තියෙනකොට තියෙනවා. ඔන්න 70ක් තියෙනවා. කමල් තමයිලු IT පන්තියේ පළවෙනියා. එහෙම තීරණය කරන්න පුළුවන් බැරිද? ඉස්කෝලේදී නම් විෂයන් 9ක් තිබ්බා. පන්තියේ නම් මේ විෂය විතරනේ කතා කරන්නේ. එහෙනම් මේ විෂයේදී විතරක් මිනිහාගේ ලකුණු තීරණ බලලා අපිට පුළුවන් ද තීරණය කරන්න අනිත් ළමයිගේ ලකුණුත් එක්ක සංසන්දනය කරලා මිනිහාද පන්තියේ පළවෙනියා නැද්ද කියලා. පුළුවන්. හරිද? අන්න. එතකොට පුතේ IT පන්තියේදී මේ උගේ ලකුණු 70 තොරතුරක් වුණා. ඔන්න පොයින්ට් එක. මෙහෙම මම කියනවා. මේ දත්ත වලට පොඩි නිර්වචනයක් තියෙනවා. දත්ත කියන්නේ පුතේ මේවා අපිට මේ බලලා තීරණය කරන්න බෑ. හැබැයි මේ දත්ත සැකසුනාට පස්සේ දත්ත දැන් ආදානය කරන්නේ දත්තනේ. අන්නේ දත්ත මෙහෙමනේ ආදානය කරන්නේ දත්තනේ. ආදානයෙන් පස්සේ පරිගණකයේ ඇතුළතදී මෙන්න මේ දත්ත සැකසීමකට ලක් වෙනවා. අන්නේ සැකසීමෙන් මේ දත්ත තොරතුරු බවට පරිවර්තනය වෙනවා. තොරතුරු බවට පරිවර්තන වුණාට පස්සේ අපිට දත්ත දිහා බලලා තීරණ ගන්න බෑ. ඇයි? කමල් ඉස්කෝලේදී ගත්ත IT ලකුණු දිහා බලලා අපිට බෑ මිනිහා පන්තියේ පළවෙනියා කියන්න. හැබැයි මිනිහා IT පන්තිය ඇතුළේදී මෙන්න මේ ලකුණු ගත්තට පස්සේ හරිද? අ මිනිහා IT පන්තිය ඇතුළේ මේ ලකුණු ගත්තට පස්සේ පුතේ අනිත් ළමයිනුත් IT පේපර් එක විතරයි ලියලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙතනින් මෙයාගේ ලකුණු බලලා අනිත් ළමයිත් එක්ක සංසන්දනය කරලා මෙයා පන්තියේ කියන විදිහට බලන්න. එතකොට මේක තොරතුරු. එතකොට තොරතුරු දිහා බලලා අපිට තීරණ ගන්න පුළුවන්. දත්ත දිහා බලලා අපිට තීරණ ගන්න බැහැ. තොරතුරු දිහා බලලා අපිට තීරණ ගන්න පුළුවන්. දැන් මම දත්ත වලට පොඩි නිර්වචන පාඩම් ලියන්න දෙනවා. ලිව්වට පස්සේ මම දත්ත වර්ග කරලා පෙන්නනවා. හරිද? වර්ග කරලා පෙන්නුවාට පස්සේ ඔයාලට තේරෙයි මෙන්න මේ මොකක්ද මම කිව්වේ කියලා. තියාගන්න. පරිගණකයේ මූලික ක්‍රියාව හරි. හරි අපි දත්ත වර්ගීකරණය ගැන කතා කරගෙන ගියේ. හරි. මට මුලින්ම කියන්නකෝ පොඩ්ඩක් මේ පැහැදිලිව ඇහෙනවද පේනවද? පොඩ්ඩක් සිග්නල් ඉෂුව එකක් ආවා.
හරි. හරි. මුලින්ම කියන්න මේ පැහැදිලිව ඇහෙනවද පේනවද? පොඩි සිග්නල් අවුලක් ආවා පුතේ. හරිනේ. හරි. ඕකේ. හරි. ඔයාලට මම මෙතෙන්ට වෙනකන් කිව්ව දේවල් තේරුණාද? මේක අර මෙයාගේ ඉස්කෝලේදී IT ලකුණු ඇයි දත්තයක් උනේ IT පන්තියේදී ඇයි මේ ලකුණු තොරතුරක් උනේ කියලා ඔයාලට මෙතනින් තේරුණාද? තේරුණාද කියන්නේ? හරි. එහෙනම් දැන් ඔයා මුලින් මේක ලියා ගන්න. ආදානයේ මේ මොකද්ද පරිගණකයේ ප්‍රධාන ක්‍රියාවලිය කියලා ලියලා ආදානයේ සැකසීම ප්‍රතිදාන කියලා ලියා ගන්න. ලියාගෙන දත්ත තොරතුරු කියලා ලියාගෙන ඊට පස්සේ පුතේ ඔයා අනුමාතෘකාවක් ගන්න දත්ත කියලා. හරිද? ඔයා අපේ ගෲප් එකේ ඉන්න ළමයි මේ හරි. හරි එහෙනම් ඉක්මනට අරගෙන ලියා ගන්න. ඉක්මන් කරලා ලියාගෙන මට ලියාගෙන ඊට පස්සේ හරි කියලා මෙසේජ් එකක් දාන්න. පරිගණකයේ මූලික ක්‍රියාවලිය කියලා ලිව්වා, ආදානයේ සැකසීම ප්‍රතිදානය කියලා ලිව්වා, ආදානය කරන්න මොනවද දත්ත කියලා ලිව්වා, ප්‍රතිදානය කරන්න මොනවද තොරතුරු කියලා ලිව්වා. ඊට පස්සේ දත්ත කියලා වෙනම අනුමාතෘකාවක් අරගෙන මට chat එකට දාන්න හරි සර් කියලා. හරි. දැන් පුතේ මෙහෙමයි. මුලින්ම දත්ත කියන්නේ මොකක්ද කියලා අපි නිර්වචන ලියාගෙන ඉමු. ඔන්න මම කියන එක දැන් ඔයාලා ලියා ගන්න ඕන. හරි? අපි මෙහෙම ලියමු. නිශ්චිත තීන්දුවකට තීරණයකට නිශ්චිත තීන්දුවකට තීරණයකට නිශ්චිත තීන්දුවකට තීරණයකට එළඹිය නොහැකි නමුත් නිශ්චිත තීන්දුවකට තීරණයකට එළඹිය නොහැකි නමුත් ප්‍රමාණාත්මක හා නිශ්චිත තීන්දුවකට තීරණයකට එළඹිය නොහැකි නමුත් ප්‍රමාණාත්මක හා ගුණාත්මක දේවල් දත්ත වේ. නිශ්චිත තීන්දුවකට තීරණයකට එළඹිය නොහැකි නමුත් ප්‍රමාණාත්මක හා ගුණාත්මක දේවල් දත්ත වේ. හරි. දැන් පුතේ මම කිව්වනේ දත්තයක් දිහා බලලා නිශ්චිත තීරණයක් ගන්න බෑ. ඒකට හේතුව මම කිව්වනේ. කමල් ඉස්කෝලේදී ගත්ත ID ලකුණ බලලා අනිත් ළමයිගේ ID ලකුණුත් එක්ක සංසන්දනය කරලා අනිත් විෂයන් 8 ලකුණු නැතුව අපිට බෑ මෙයා පන්තිය කීවෙද කියලා තීරණය කරන්න. හැබැයි මෙයා IT පන්තිය ඇතුළතදී IT වලට ගත්ත ලකුණු බලලා අනිත් ළමයි ගත්ත ලකුණුත් එක්ක සංසන්දනය කරලා අපිට පුළුවන් මෙයා IT පන්තිය කීවෙද කියලා තීරණය කරන්න. අන්න ඉස්කෝලේදී මේක தත්ත්වයක් වුණා. පන්තියේදී මේක තොරතුරක් වුණා. හරිද? දැන් මම කියවනේ නිශ්චිත තීන්දුවකට තීරණයකට එළඹෙන්නේ නොහැකි නමුත් මෙන්න මේ දත්ත අපිට බෙදන්න පුළුවන් කියලා ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත කියලා. අන්න. එතකොට පුතේ මෙන්න මේ දත්ත බෙදන්න පුළුවන් අපිට ප්‍රධාන ආකාර දෙකකට. එකක් තමයි ප්‍රමාණාත්මක දත්ත කියන්නේ. අනික තමයි ගුණාත්මක දත්ත. ළමයි මේ ප්‍රමාණාත්මක දත්ත කියන්නේ. හරි.
thank you මේ දීපු කමෙන්ට් එකට. ළමයි මේ ප්‍රමාණාත්මක දත්ත කියන්නේ අපිට සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් දත්ත. ඒ කියන්නේ මෙහෙමයි. ඔය දැන් ගොඩක් කොට ගෑල්ලා මෙට්ට නම් මේ අත්දැකීම ගොඩක්ම තියෙනවා. හරිද? දැන් පාරේ තොට යනකොට සමහර පිරිමි ළමයි නිකන් විහිළුවට වගේ යනවා. නංගි, ඔය කොට කීයද කියලා අහනවා. කොට කීයද නෙමෙයි. අපි මිනිස්සුන්ගේ වහින්නේ මොනවද? උස උස උස. හරිද? මිනිස්සෙගේ උසක් අපිට ප්‍රමාණාත්මක නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා අඩි මෙච්චරක් උසයි. හරි. එහෙම කියන්න පුළුවන්. තව එතකොට පුද්ගලයාගේ බරක් අපිට ප්‍රමාණාත්මකව කියන්න පුළුවන්. ඔන්න. මගේ බර කිලෝ 60යි. තව තඩියෙක් කියලා කියන මගේ බර කිලෝ 90යි. ඔන්න හුලගේ පාවෙනා වගේ කෙට්ටුත් කෙනෙක් ඇවිල්ලා කියනවා. මගේ බර කිලෝ 30යි. හරි. ඔන්නම ඒ වගේ ප්‍රමාණාත්මක කියන්නේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ. අන්න. ප්‍රමාණාත්මක தত্ত্ব කියන්නේ අපිට සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් தত্ত্ব වලට. ගුණාත්මක தত্ত্ব කියන්නේ දැන් ගුණාත්මක தত্ত্ব කියන්නේ පුතේ අපිට සංඛ්‍යාත්මක මේව ඉදිරිපත් කරන්න බෑ. දැන් ඔයා හිතන්න ඔන්න මේ ඉන්නේ මේ ඉන්නේ මම කියලා හිතන්න. ඔන්න මම ළඟ ඉන්නවා ටිකක් මහත දයල් එකක්. හරිද? ටිකක් මහත දයල් එකක් ඉන්නවා. දැන් මූලක පට්ට ගඳයි. හරිද? මූලක පට්ට ගඳයි. මට කියන්න පුළුවන්ද මල්ලි ඔයාලඟ මෙච්චරක් ගඳයි කියලා. මල්ලි ඔයාලඟ මම කියනවා මල්ලි ඔයාලඟ අපි ගානක් කතා කරමු. මල්ලි ඔයාලඟ 75ක් ගඳයි. මොන 75ද? කොස්සරද, කඩුවැටද, කිලෝද, නැත්නම් රුපියල්ද මොනවද? මල්ලි ඔයාලඟ මෙච්චරක් ගඳයි. එහෙම කියන්න පුළුවන්ද මට? බෑ. අන්න. දැන් මෙයා හොඳ පර්ෆියුම් එකක් ගෙම ගහලා දෙන්න. මල්ලි ඔයාලඟ මෙච්චරක් සුවඳයි. මල්ලි ඔයාලඟ මෙච්චරක් සුවඳයි. මට එහෙම කියන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙම කියන්න බැරි. දැන් හිතන්න සාමාන්‍ය මිනිස්සෙක්ගේ ගඳක් සුවඳක් වගේ දෙයක් එහෙම කියන්න බෑ. ඔයා හිතන්න මේක හරි කළුයි. මේක හරි කළු ඩයල් එකක්. අපිට කියන්න පුළුවන්ද? ඔයා මෙච්චරක් කළුයි. ඔයා මෙච්චරක් කළුයි කියලා අපිට එහෙම ප්‍රමාණයකින් කියන්න බෑනේ පුතා. හරිද? දැන් මේ මිනිහ කළු අපි හිතමු කළු මිනිහෙක්. මම කියන ඔයා මට වඩා මෙච්චරක් කළුයි. ඔයා මට වඩා 20ක් කළුයි. මොනේන්ද 20? මට මෙහෙම මේ කළු ගඳ සුවඳ ඒ වගේ දේවල් මට සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මිනිහෙක්ගේ බර උස වගේ දේවල් නම් මට පුළුවන් මෙහෙම සෙන්ටිමීටර හරි අඩි හරි කිලෝ හරි එහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මිනිහෙක්ගේ කළු ඒ වගේ තව මොන හරි ගඳක් මොන හරි දින ගඳ ඒ වගේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් බෑ. හරිද? අන්න පුතේ ඒ වගේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න බැරි தත්ත්ව තමයි අපි ගුණාත්මක தත්ත්ව කියලා කියන්නේ. හරිද? එතකොට ප්‍රමාණාත්මක தත්ත්ව කියන්නේ මොනවද? සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් தත්ත්ව. හරියට නිකන් අර මම කිව්වා වගේ මිනිහෙක්ගේ උස දිග එතකොට අපි හිතමු ගහක කඳක වර්ගඵලය හරි ඒ වගේ ඕනම දෙයක් මේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් ඕන දෙයක් අපි ප්‍රමාණාත්මක தත්ත්ව කොටද දාන්න සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න බැරි හැබැයි යම්කිසි ගුණයක් තියෙන දේවල් අපිට පුළුවන් ගුණාත්මක දෙයකට දාන්න හරි ගුණාත්මක தත්ත්ව කොටද දාන්න එතකොට ඔය ගුණාත්මක දත්ත කොටට තව අයිති වෙනවා හැඩේ ඒ කියන්නේ ඔය එක එක දේවල් වල එක එක හැඩේ තියෙන අපිට මේ හැඩය මෙහෙමයි කියලා ප්‍රමාණාත්මක එහෙම කියන්න බෑනේ මේ සංඛ්‍යාත්මක කියන්න බෑනේ නේද අන්න ඒ වගේ තමයි ප්‍රමාණාත්මකයි ගුණාත්මකයි කියලා දත්ත බෙදෙන්නේ හරිද හරි ප්‍රමාණාත්මක දත්ත කොට ලියා ගන්න සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්ත වේ කියලා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්ත වේ කියලා හරිද ප්‍රමාණාත්මක දත්ත වලට ලියා ගන්න සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්ත වේ කියලා ප්‍රමාණාත්මක දත්ත වල ලියා ගන්න සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්ත වේ කියලා හරිද ගුණාත්මක දත්ත වලට ලියා ගන්න සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි දත්ත කියලා ඒවට උදාහරණ ලියන්න පුද්ගලයෙක්ගේ ප්‍රමාණාත්මක නම් පුද්ගලයෙක්ගේ බර ගන්න පුළුවන් උස ගන්න පුළුවන් එතකොට
තව ඔයාට සංඛ්‍යාත්මකව නිරූපණය කරගන්න පුළුවන් ඕන දෙයක් ඔයා ලියාගන්න. කිසි ප්‍රශ්නයක්. ගුණාත්මක නම් යම් කිසි වස්තුවක හැඩය දාන්න පුළුවන්. පුද්ගලයෙක්ගේ අපි හිතමු සුවඳ යම් කිසි වස්තුවක සුවඳ ගන්න පුළුවන්. හැඩය, පැහැය, ඒ වගේ දේවල් අපිට ප්‍රමාණාත්මක කියන්න අමාරු නිසා අපි ඒවා ගුණාත්මක කොටට දානවා. මට කියන්නේ මේ කොටස තේරුණාද? මේ කොටස ඔයගොල්ලන්ගේ අර සිලබස් එකේ මෙහෙම උගන්වන්න කියලා එහෙම එකක් නැහැ. හැබැයි මේවා නොදැන වාට ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. යන්න අමාරුයි කියන්නේ ඉතින් ඔයාට තැනකදී හිර වෙන්න පුළුවන්. හරි. මට කියන්න මෙතෙක් කරපු දේවල් ටික තේරුණාද? හරි. හරි එහෙනම් ටක් ගාලා මේක ලියා ගන්න. දැන් අද මේ සෙමිනාර් එක විතරයි 9 10 11 මේ තුන්ගලන්ටම එකට එන්න පුළුවන්. මෙතනින් එහාට දාන ඒ වගේ 9 ශ්‍රේණිය වෙනම 10 ශ්‍රේණිය වෙනම 11 ශ්‍රේණිය වෙනම තමයි උගන්වගෙන යන්නේ. හරි. එතකොට ඒක වෙන්නේ කොහොමද? ඒ දිනයන් මම ඔයගලන්ට කියන්නම්. ඒ වගේ තමයි 11 ශ්‍රේණිය දරුවන්ට දැන් බොහොම පොඩි කාලේ යන දින්නේ විභාගෙට. දැන් 9 10 වගේ අයට නම් අවුලක් නැහැ. 9 10 වගේ 9 10 වගේ අයට නම් අවුලක් නැහැ. ෂේප් එකේ වැඩේ කරගෙන යන්න පුළුවන් මේ කරන විදිහටම. 11 වසරේ කට්ටියට මේක බොහොම පොඩි කාලයක් කරන නිසා මේ ඒ කියන්නේ තව විභාගයට කොහොම පොඩි කාලයක් තියෙන නිසා දැන් 11 වසරේට පේපර් සාකච්ඡා කරන්නත් තියෙනවා. ඒ වගේම තමයි පහුගිය මග ඇරිච්ච පාඩම් සමහරවිට ගොඩාක් තියෙනවා. ලොජික් ගේට් නම්බර් සිස්ටම් වගේ පාඩම් ඒ ගණන් හදන්න තියෙන පාඩම් ඒ වගේ පාඩම් කිරිනම නැති ළමයි ඉන්නවා. අන්න ඒ වගේ ළමයිට අපි ඉස්සරහට වන් ඩේ සෙමිනාර් කියන කියන්නේ ලොජික් ගේට් වගේ න ලොජික් ගේට් වලින්ම පැය 4ක විතර සෙමිනාර් එකකින් සම්පූර්ණ පාඩම කතා කරලා ගණනුත් හදලා ඉවර කරනවා. නම්බර් සිස්ටම් උත් සම්පූර්ණ පැය 4ක වගේ අ, එක සෙමිනාර් එකකින් ඉවර කරනවා. අන්න ඒ වගේ වැඩසටහන් ටිකක් ඉස්සරහට ගේනවා. ඒ වගේ තමයි 11 වසරේට ඔය ගැලීම් සටහන් අඳින්න එතකොට ව්‍යාජ ගීත ලියන්න එතකොට HTML ඒ වගේ පාඩම් ටිකක් අපි මේ කරගෙන යන විදිහට කරගෙන යනවා. ඉස්සරහට දැන් අ, ඉස්සරහට පුතේ මේ ඕගොල්ලන්ගේ පේපර් සාකච්ඡා කරන්න එපා. يعني ඕගොල්ලෝ 100ට 100ක් අයිඩිය දැනගෙන ඉතියත් වැඩක් නැහැ. ඕගොල්ලන්ට ගිහිල්ලා ලියන්න තියෙන පැය කීපය ඇතුලේ ඕගොල්ලන්ට මේ පේපර් එක ලියා ගන්න බැරි නම් ඔයා මෙච්චර කල් ඉගෙන ගත්ත දේවල් වලින් කිසිම වැඩක් නැති වෙනවා. ඒ නිසා ඉස්සරහට ඉස්සරහට ඔයාලට ටයිමින් තියලා පේපර්ස් ලියවනවා. 11 වසරට කියන්නේ ඉස්සරහට ඔයාලට ටයිමින් තියලා පේපර්ස් ලියවනවා. ලියවලා ඒ කියන්නේ ඔයා අවංක වෙන්න ඕනේ. හරි. මම කිව්වොත් ඔයා මේ පේපරේ පැය දෙකකින් ලියන්න ඕන කියලා. ඔයාට පැය දෙක ඇතුලේ MCQ 40ක් ගහන්න තියෙනවා නම් MCQ 40ක් ගහන්න තියෙනවා ඔයාට පැය දෙක ඇතුලේ ගහ ගන්න පුළුවන් මේ MCQ 30 කියලා හිතන්නකෝ. අනේ ඔයා 30 නවත්තන්න. නවත්තලා ඔයා මාකින් එක බලන්න. මම ඔයාට මාකින් වෙනම රෙකෝඩ් කරලා YouTube අප්ලෝඩ් කරලා ඕගලන්ට රෙකෝඩින් එකක් කියලා ඒවා දෙනවා. හරිද? ඒවා ලයිව් සාකච්ඡා කරන්න බෑ 11 වසර ළමයින්ට. මොකද දැන් තීන කාලේ සෑහෙන්න අඩුයි. ඒ තීන පොඩි කාලය ඇතුලේ කරන්න පුළුවන් උපරිම දේ අපි කරගමු. හරි? ඒ වගේ තමයි 9 වසර ළමයිට 10 වසර ළමයිට මේ කරගෙන යන විදිහටම පන්ති ටික කරගෙන යනවා. ඉදිරියේදී ඒගොල්ලන්ගේ දිනයන් සහ වේලාවන් වෙනස් වෙයි. කියන්නේ දැන් අද 9 10 11 ඔක්කොම එකට සෙමිනර් එකක් ගත්තේ. මේ මූලික කරුණු කතා කරන නිසා. හැබැයි මෙතනින් එහාට 9 වෙනම 10 වෙනම 11 වෙනම මේ ඒගොල්ලන්ට අදාළ සිලබස් එකේ හැටියට තමයි අපි ඉස්සරහට වැඩ කරගෙන යන්නේ. පළවෙනි මාස දෙකම ඔයගොල්ලන්ට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි? හරිද මේක ලියාගත්තද? හරි. ඒ වගේ තමයි මේ දැන් මම කිව්වා මුලින් පටන් ගත්තී තොරතුරු හුවමාරු කරනවා කියලා නේ.
ඔන්න ඔය තොරතුරු හුවමාරු කරනවා කියන එකට දැන් මේ අපිට ඊයේ හොඳ සිද්ධියක් වුණා. ඔයා දකින්න ඇති WhatsApp group එකට ගැහැණු ළමයෙක්ගේ DP එකක් දාගෙන එක්කෙනෙක් join වෙලා group එකේ ඉන්න ළමයිට message දාලා පොඩි පොඩි කේස් දාලා තිබ්බා. හරි. ඉතින් සමහර අය නම් මේ ආතලෙක මැසේජ් කරලා බ්ලොක් කරලා දාලා තිබ්බා. ඊට පස්සේ සමහර අය මට කම්ප්ලේන්ට් කරා සර් මෙන්න මේවයි ඇවිල්ලා කරදර කරනවා කියලා. ඉතින් මේ ඒගොල්ලොත් අපිට ටික තොරතුරු හොමාරු කරගන්න ඇවිල්ලා හරි. මම කියන්නේ දැන් ඉස්සරහට මේ වගේ ප්‍රශ්න ආවොත් ඒගොල්ලෝ මම දැනුවත් කරන්න. ගෑන් ළමයි වගේ නම් එහෙම අඳුරන්නේ නැති නම්බර වලින් එන ඒවට මැසේජ් නම් කරන්න එපා. බ්ලොක් කරලා දාන්න. හරි. පිරිමි ළමයි වගේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ගේ ආතල් එක අරගෙන ඒගොල්ලන්ව ෂේප් එකේ අයින් කරලා දාන්න. හරි. ආතල් සපයන්නේ නැයට ආතල් එකකින්ම රිප්ලයි එක දෙන්න. හරි. මේක හරි නේද? එහෙනම් දැන් යන්න තියෙන තොරතුරු ගැන කතා කරන්න. එහෙනම් බෝඩ් එක මකරනවා. තොරතුරු ගැන කතා කරන්නේ නැහැ. දැන් දත්ත ගැන තියෙන නෝට් එක දාගත්තානේ නේද? ප්‍රමාණාත්මක දත්ත කියන්නේ මොනවද? ඒවට උදාහරණ දාගන්න නැති. ගුණාත්මක දත්ත කියන්නේ මොනවද? ඒවට උදාහරණ දාගන්න නැති. දැන් යන්නේ තොරතුරු ගැන කතා කරන්න. හරි. මෙහෙමයි. තොරතුරු කිව්වට පස්සේ පුතේ මේ දත්ත දිහා බලලා අපිට තීරණයක් ගන්න බැරුණාට තොරතුරු දිහා බලලා අපිට තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ අර මම කලින් කිව්ව කතාව වගේමයි. අර කමල් කියන ඩයල් එක ඉන්නවනේ. මෙන්න මේ කමල් කියන ඩයල් එක ඉන්නවනේ. අන්න මෙයා විෂයන් 9ටම සබ්ජෙක්ට් 9ටම මෙයා ගන්න ලකුණු සෙට් එක අපිට දෙනවා. මෙයාගේ විතර නෙවෙයි අර පන්ති ඉන්න ළමයි 40 දෙනාගේම ලකුණු ටික අපිට දෙනවා. ඔන්න දුන්නා. හරිද? අන්න දැන් අපි මේ ලකුණු එකතු කරලා ඒවා විෂයන් වල මං කියන දේ ඇහෙන්නේ නැද්ද? හරි. අපි කතා කරන්නේ ඉස්සරහට එක්කෙනෙක් සිග්නල් ඉෂුව එකක් වෙයි. හරි. දැන් අනිත් ළමයි 40කින් ලකුණු එකතු කරලා ඒ ලකුණු ටික බෙදලා සාමාන්‍යයෙන් හොයලා ඊට පස්සේ පුළුවන් අර නව දිනාගෙම සාමාන්‍යයෙන් දාලා නව දිනාගෙම සාමාන්‍යයෙන් බලලා පුළුවන් මේ ඉස්කෝලේ කී වෙනියද කියලා පන්ති කී වෙනියද කියලා හොයාගන්න. මුගේ විෂයන් 9ේම ලකුණු ටික අරගෙන අනිත් 40 දෙනාගේම විෂයන් 9ේ ලකුණු ටික අරගෙන ඒ ලකුණු වල සාමාන්‍යයෙන් බලලා පුළුවන් වෙනිය කීයද කියලා තෝරන්න. අන්න පුතේ තොරතුරක්. අන්න තොරතුරක්. ඇයි තොරතුරක් කිව්වේ? මේක දිහා බලලා අපිට තීරණයක් ගන්න පුළුවන්. හරිද? දැන් ඊළඟට පුළුවන් අපිට තොරතුරු එක ළමයට සිග්නල් ඉෂුව එකක් තියෙනවලු. හරි. ඊළඟට පුළුවන් අපිට තොරතුරක ලක්ෂණ කතා කරන්න. මේ තොරතුරක ලක්ෂණ කතා කරද්දී එහෙමයි. සිග්නල් ඉෂුව කතාව මොකක්ද?
සිග්නල් පොඩි කේසයක් තියනවාද? එතකොට එහෙමයි හරි. තව පොඩි වෙලාවක් තියෙන අපිට. ඒ නිසා මේ එහෙමයි ඉන්න කන්ටියට පොඩි සිග්නල් කේසයක් තියනවලු. දැන් අපිට සංසුද්ධි දෙයක් විදිහට කතා කරන්න. ඒක අපිට කතා කරන්න පුළුවන්ද? හරි. තොරතුරු ලක්ෂණ තමයි කතා කරන්න තිබ්බේ. පොඩි සිග්නල් අවුලක් එකක් තියෙනවා. ඒ නිසා මේ මම මෙතනින් දැනට පන්ති නතර කරන්න. අද පන්තිට සහභාගී වෙන්න බැරි වෙච්ච අයට මම රෙකෝඩින් එක දෙන්නම්. හරිද? දැන් රෙකෝඩින් එක මතම හැමදාම මේ වෙන්න එපා. ඔයගොල්ලෝ ලයිව් පන්තිට සම්බන්ධ වෙන්න. මොකද ඔයගොල්ලෝ මෙතන ලයිව් වෙලා මාත් එක්ක කතා බහ කර කර පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ඒ වැඩ ටික කරගෙන යද්දි තමයි මටවත් මේක කරන්න දිගටම ආසාවක් ඇති වෙන්නේ. මොකද දැන් මේක ෆ්‍රී කරන දෙයක් නේ. මේක අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ලොකු උදව්වක් වෙයි. ඉස්සරහට මේ සිලබස් එක ගොඩ දාගන්න මේ වැඩ ටික කරගන්න. හරිද? 11 අවසර ළමයින්ට වැඩ ටික යන විදිහම පන්තියෙන් පැහැදිලි කරා. හරිද? ඒගොල්ලන්ගේ පේපර්ස් ටික අර විදිහට යනවා. ඔයගොල්ලන්ගේ පාස් පේපර් එහෙම දාලා PDF විදිහට දාන්නම දාලා ඒවා සාකච්ඡා කරන වීඩියෝ ටික මම ගෙදර ඉතින් හදලා ඕගොල්ලන්ට YouTube අප්ලෝඩ් කරලා දෙනවා බලන්න. ඔයගොල්ලෝ අර වගේ ටයිමින් තියලා පේපර්ස් ලියලා ඕගොල්ලන්ගේ හරි වැරදි බලලා මේ වැඩ ටික හරියට කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අර මගේ ඇරිච්ච පාඩම් සමහරවිට ලොජික් ගේට් මගේලා තිනවා සමහර නම්බර් සිස්ටම් ඔපරේටින් සිස්ටම් වගේ පාඩම් මගේලා තිනවා කියලා කියනවා. හරි. ඒ පාඩම් මගේ හැරිච්ච ඒවා මම ඔයගොල්ලන්ට වන් ඩේ සෙමිනාර් වලින් කියනවා. ඒ කියන්නේ ලොජික් ගේට් වගේ නම් ලොජික් ගේට් විතරක් තියෙන දවසක් OS වගේ නම් OS විතරක් තියෙන දවසක් නම්බර් සිස්ටම් වගේ නම් ඒක විතරක් කරන දවසක් ඒ විදිහට මම ඔයගොල්ලන්ට පන්ති ටික කරගෙන සෙමිනාර් කීපයක් ගේන්න. හරි. ඉතින් ඒවට සහභාගී වෙලා ඔයගලගේ වැඩේ කොට දා ගන්න අනිවාර්යෙන් ඔයගලන්ට මම කියන විදිහට වැඩ ටික කරගෙන ගියොත් ඔයගලන්ට ඒකක් ගන්න පුළුවන්. හරි. ඒ වගේ තමයි අපේ වංශයේ විශේෂ පොඩි වැඩක් තියෙනවා ICT වෝල් කියලා පොඩි concept එකක්. ඉතින් මේ concept එක ගැන අපි දැන් මේ වෙලාවේ පොඩි සිග්නල් ඉෂුස් එකක් තියෙන නිසා මම අද කියන්නේ නැහැ. අපි ලබන සතියේ මේක ගැන කතා කරමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මේ වැඩෙන් ඔයගලන්ට ආයි මේ පන්තිය ඇතුලේ ඉගෙන ගන්න කිසි දෙයක් ගෙදර ගිහිල්ලා පොත් බලලා ආයි මතක් කරගෙන උනාවක් වෙන්නේ නැහැ. මේක හරි ලස්සන වැඩක්. ඉතින් මේකත් එක්ක ජොයින් වෙලා ඉන්න. මේ වැඩේත් මම කියන විදිහට දිගටම කරගෙන යන්න කරලා ඔයගලගේ ෆොටෝස් කීපයක් කියන්නේ මම ඒක ගැන ඉස්සරහට ඔයගලන්ට කියන්නම්කෝ. හරි. ආයි ඔයගලන්ට පොත් බල බල නැති වෙච්ච පොත් හොය හොය එහෙම කලබල වෙන්න එහෙම කිසි දෙයක් ඕනේ නැහැ. ඔයගලන්ට හරි ලස්සනට IT මුළු සිලබස් එකම ඕගලන්ට මේ ෂෝට් කරලා ගන්න පුළුවන් විදිහේ ලස්සන ක්‍රමවේදයක් මේක ICT වෝල් concept එක. ඉතින් මම ඒක ඕගලන්ට ලබන සතියේ පැහැදිලි කරනවා. හරි. හරි. එහෙනම් අදට මේක නතර කරනවා. ලබන සතියේ ඉඳන් අනිවාර්යෙන් ඉන්න බැරි කට්ටිය සහභාගී වෙන්න මේ රෙකෝඩින් එක බලලා ඉන්න බැරි ඉන්න උන් නැති කට්ටිය සහභාගී වෙන්න. හරි. එහෙනම් අදට හැමෝටම අදට පන්ති සමුගන්නවා අපි හැමෝටම එන ආයුබෝවන්